අන්‍යෝන් ඉතින් කොරියාවට ස්ටුඩන්ට් වීසා එන්න බලාපොරොත්තු වෙන ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇවිල්ලා පාර්ට් ටයිම් කරන්න පුළුවන්ද? අපේ කෝස් ෆී එක, ලිවිං කොස්ට් එක කවර් කරගන්න පුළුවන්ද? සල්ලි කීයක් විතර earn කරගන්න පුළුවන් වේද? එහෙම නැත්නම් අපිට ආපහු ලංකාවෙන් සල්ලි ගෙන්න ගන්න වේද? මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවනේ ඔයාලට. අද vlog එකෙන් මම ඒ ප්‍රශ්න වලට උත්තර අරගෙන එනවා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා කොරියාවට ස්ටුඩන්ට් වීසා එන්න පුළුවන් ප්‍රධාන වීසා කැටගරිස් දෙකක් තියෙනවා. ඒ තමයි D4 වීසා එක සහ D2 කියන වීසා කැටගරි එක. D4 කියන වීසා කැටගරි එකෙන් ඔයාලා ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකට ආවත් D2 කියන වීසා කැටගරි එකෙන් ස්ටුඩන්ට් වීසා ඔයාලා ආවත් මේ මොන කැටගරි එකෙන් ආවත් ඔයාලට පාර්ට් ටයිම් කරන්න පුළුවන්. ඔයාලට රජයෙන් අවසර දීලා තියෙනවා. හැබැයි ඔයාලට කරන්න මේ ඔයාලගේ වීසා එක අනුව සහ ඔයාලගේ ක්වොලිෆිකේෂන්ස් අනුව ඔයාලට පාර්ට් ටයිම් කරන්න පුළුවන් කාල සීමාව වෙනස් වෙනවා. ඒ වගේම ඔයාලගෙන් ඉල්ලන ක්වොලිෆිකේෂන්ස් වෙනස් වෙනවා. ඉතින් මේ vlog එකෙන් මම ඔයාලට කියන්නම් D4 වීසා එක ගැනත් D2 වීසා එක ගැනත් ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආවොත් එහෙම ඔයාලට කොහොමද ලීගලි පාර්ට් ටයිම් කරන්න පුළුවන්? කොහොමද මේ වීසා කැටගරිස් දෙකට රජයෙන් අවසර දීලා තියෙන්නේ පාර්ට් ටයිම් කරන්න? කොච්චර පැය ගාණක් දීලා තියෙනවද? ඒ වගේම අවශ්‍ය රික්වයර්මන්ට්ස් මොනවද කියලා. ඉතින් D4 කියන වීසා එකෙන් ඔයාලට, ඒ කියන්නේ කොරියන් ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකට ඔයාලා ස්ටුඩන්ට් වීසා ආවොත් කොරියාවට ඔයාලට ආපු ගමම පාර්ට් ටයිම් කරන්න බෑ. මාස 6කින් පස්සේ තමයි ලීගලි පාර්ට් ටයිම් කරන්න පුළුවන්. මම මුලින්ම කියන්නම් මම මේ කියන්නේ ඔයාලා කොරියාවට ඇවිල්ලා ලීගලි පාර්ට් ටයිම් කරන්න පුළුවන් විදිය. ඉල්ලීගල් විදියට කරන අය නැතුව නෙවෙයි, ඕන තරම් ඉන්නවා. මම මේ vlog එකේ ඉස්සරහට කියන්නම් ඉල්ලීගල් විදියට වැඩ කරොත් ඔයාලට මොන වගේ දේවල්ද සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා මුලින්ම ආයෙත් මම කියනවා මම මේ කියන්නේ ලීගල් සයිඩ් එක. පාර්ට් ටයිම් වලට කරන්න පුළුවන්. ඒක කොහොමද කරන්නේ කියලා ලීගල් සයිඩ් එක කියන්නේ. ඉතින් D4 වීසා එකෙන් ඔයාලා ස්ටුඩන්ට් වීසා ආවොත් එහෙම ඔයාලට මාස 6කින් පස්සේ තමයි ලීගලි පාර්ට් ටයිම් කරන්න පුළුවන් වෙන්නේ. මෙතෙන්දී මුල් මාස 6 ඔයාලා ලැන්ග්වේජ් ස්ටඩීස් කරලා ඊට පස්සේ topic level 2 or above. එහෙම නැත්නම් ඔයාලට IELTS සුත් පෙන්වන්න පුළුවන් ක්වොලිෆිකේෂන් එකක් විදියට. ඒ වගේම ඔයාලා ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ආවහම යුනිවර්සිටි එකට attendance 90% above පෙන්වන්න ඕනේ. 90ට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. මේවා fulfill කරාම ඔයාලට පුළුවන් legally part time කරන්න, immigration එකට apply කරන්න. ඉතින් D2 වීසා එකෙන් ඔයාලා කොරියාවට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආවොත් එහෙම D2 කියන වීසා එකේ වීසා කාණ්ඩ 3ක් තියෙනවා. D21, D22 සහ D23 කියලා. ඉතින් මේ මොන වීසා එකෙන් ඔයාලා කොරියාවට ආවත් ඔයාලට පාර්ට් ටයිම් කරන්න පුළුවන්. හැබැයි වීසා එක අනුව ඔයාලට පාර්ට් ටයිම් කරන්න පුළුවන් කාල සීමාව වෙනස් වෙනවා. ඒ වගේම ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කොරියාවට ආවා කියලා ආව ගමන්ම ඔයාලට ඕන විදිහට ඕන තැන්වල පාර්ට් ටයිම් කරන්න බෑ. එයාලගේ ඔයාලා ෆුල්ෆිල් කරන්න ඕන රික්වයර්මන්ට්ස් වගේක් තියෙනවා. අපි දැන් බලමු මොනවාද D2 වීසා එකෙන් ආවොත් එහෙම ඔයාලා ෆුල්ෆිල් කරන්න ඕන රික්වයර්මන්ට්ස් කියලා. ප්‍රධාන වශයෙන් එයාලා ඉල්ලන්නේ topic or IELTS. topic or IELTS ඔයාලා යම් තාක් දුරකට කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම මුලින්ම ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යුනිවර්සිටි එකට එන්රෝල් වෙලා තියෙන්න ඕනේ. මේවා අනුව ඔයාලට පාර්ට් ටයිම් කරන්න පුළුවන් කාල සීමාව වෙනස් වෙනවා. ඊපස්සේ ඔයාලා ඉමිග්‍රේෂන් එකෙන් පර්මිෂන් ගන්න ඕනේ. මේකත් ඔයාලා කොරියාවට ආපු ගමන් එහෙම පර්මිෂන් ගන්න බෑ. ඔයාලගේ ARC එක එහෙම නැත්නම් ඒලියන් රෙජිස්ට්‍රේෂන් කාඩ් එක. ඒ කියන්නේ අපිට මෙහෙදි හම්බෙන ID එක. ID එක එනකන් ඔයාලා ඉන්න ඕනේ. ID එක ආවට පස්සේ තමයි අපිට පාර්ට් ටයිම් වලට ඇප්ලයි කරන්න පුළුවන්නේ. එතකොට ඔයාලගේ ID එක එන්නත් මාසයක් වගේ කාලයක් යනවා. එතකොට කොහොමත් ඔයාලට ඒ කාලේ වේට් කරන්න වෙනවා. අනිවාර්යෙන් ඔයාට ආපු ගමන් ටික කාලයක් ඉන්න වෙනවා පාර්ට් ටයිම් වලට ඇප්ලයි කරන්න.
D2 වීසා එක ගත්තොත් ඔයාලා දන්නවා මෙතෙන්දි බැචලර්ස් සහ මාස්ටර්ස් කියලා කැටගරිස් දෙකක් තියෙනවා. මේ කැටගරිස් දෙකටම part time කරන්න පුළුවන් කාල සීමාවත් වෙනස් වෙනවා. ඔයාලගෙන් ඉල්ලන requirements උත් වෙනස් වෙනවා. අපි බලමු මේ කැටගරිස් දෙකට අදාළව මොනවාද ඔයාලා ඉල්ලන requirements සහ කොහොමද ඔයාලට part time කරන්න පුළුවන් working hours ගාන කියලා. මාස්ටර්ස් ගත්තොත් එහෙම මාස්ටර්ස් වලට apply කරලා ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට කොරියාවට ආවොත් එහෙම ඔයාලගෙන් ඉල්ලන requirements තමයි topic 4 or above. ඔයාලට තියෙන්න ඕනේ. එහෙම වුණොත් ඔයාලට සතියකට පැය 30ක්, ඒ කියන්නේ මාසෙකට පැය 120ක් part time කරන්න පුළුවන්. topic level 4 හරි එහෙම නැත්නම් IELTS 5.5 band තියෙනවා නම් ඔයාලට part time වලට apply කරන්න පුළුවන්. හිතන්නකෝ ඔයාලට ඒ requirement එක fulfill කරන්න බැරි වුණා කියලා. ඔයාලට topic level 4 or above නැහැ, IELTS උත් නැහැ. එහෙම හිතන්නකෝ. එහෙම වුණොත් ඔයාලට ඒත් part time කරන්න පුළුවන්. හැබැයි සතියකට පැය 15යි. සතියකට පැය 15ක් ඔයාලට part time කරන්න පුළුවන්. ඊට පස්සේ D2 කියන වීසා එකෙන් ඔයාලා බැචලර් ඩිග්‍රී එකකට ඇප්ලයි කරලා ආවොත් එහෙම ඔයාලගෙන් ඉල්ලන්නේ topic level 3 or above. topic level 3 or above ඔයාලට තියෙනවා නම් ඔයාලට සතියකට පැය 20ක් කරන්න පුළුවන් part time. මෙතෙන්දිත් ඔයාලට IELTS හරි topic හරි මේ දෙකෙන් එකක් තමයි requirements විදිහට ඒගොල්ලෝ ඉල්ලන්නේ. එහෙම නැති වුණොත් ඔයාලට ඒ qualification එක නැත්තම් ඔයාලට සතියකට ඒත් පැය 10ක් part time කරන්න පුළුවන්. ඒ වගේම D4 වීසා එකෙන් ඔයාලා කොරියාවට ආවොත් එහෙම ඔයාලට සතියකට පැය 10ක් part time කරන්න allow කරලා තියෙනවා immigration එකෙන්. ඒ වගේම ඕනම ස්ටුඩන්ට් කෙනෙකුට weekends වල, holidays වල සහ vacation එකේ ඔයාලට unlimited working hours දීලා තියෙනවා. part time කරන්න ඔයාලට allow කරලා තියෙනවා. එතකොට මේ semester එක අතරතුර තමයි මේ විදිහට පැය 20 15 වගේ කාලය වෙන් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් weekends වල, holidays වල සහ vacation වල ඔයාලට unlimited working hours part time කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ තමයි මොනවාද ඔයාලට කරන්න පුළුවන් jobs. එතකොට ඔයාලට දැන් legally වැඩ කරන්න immigration එකෙන් permission ගන්න ගියත් ඔයාට කැමති job එකක් කරන්න බෑ. ඔයාලට වැඩ කරන්න permission දීලා තියෙන jobs කිහිපයක් තියෙනවා. උදාහරණ විදිහට ඔයාලට manufacturing, construction fields වල වගේ වැඩ කරන්න බෑ. ඒ වගේම entertainment, ඒ කියන්නේ club වල, pub වල වගේ ඔයාලට work කරන්නත් බෑ. එතකොට private tutoring, delivery services වගේ වැඩ කරන්නත් බෑ. එතකොට ඔයාට කරන්න පුළුවන් restaurant වල part time කරන්න පුළුවන්, office assistants ලා විදිහට වැඩ කරන්න පුළුවන්. එතකොට supermarket වල වගේ sales assistant ලා විදිහට වැඩ කරන්න පුළුවන්. ඔයාට කොරියන් හොඳට පුළුවන් කෙනෙක් නම් translation services වගේ allow කරපු jobs කීපයක් තියෙනවා. එතකොට ඔයාලට manufacturing, construction මේ වගේ fields වල වැඩ කරන්න බැරි ඇයි කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ වගේ risk එක වැඩි. ඔයාලට කිසිම training එකක් නැතුව එහෙම එකපාරටම ගිහිල්ලා ඔයාලා මේ වගේ work කරොත් එහෙම හිතන්නකෝ ඔයාලට අනතුරක් වුණොත් එහෙම ලංකාවට වඩා මෙහි medical fee එක ගොඩාක් වැඩි. එතකොට ඔයාලට ඒකට හරියන insurance එකකුත් නැහැ. ඔයාලා student කෙනෙක් විදියට ආවහම normal insurance එකක් තමයි ඔයාලට තියෙන්නේ. එතකොට ඔයාලට යන cost එක fulfill කරගන්න තරම් ප්‍රමාණවත් insurance එකක් නැහැ. ඒ නිසා ඔයාලට risk එක වැඩි නිසා තමයි immigration එකෙන් ඔයාලට මේ වගේ jobs allow කරලා නැත්තේ. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් විදියට ආවට පස්සේ මේ part time කරන්න ඔයාලට permission ගන්න, work permit එක ගන්න අවශ්‍ය documents මොනවද කියලා ඔයාලා part time කරන්න බලාපොරොත්තු වෙන තැන ඔයාලට දෙනවා working agreement එක.
අන්න ඒ ඇග්‍රීමන්ට් එක ඕනේ. ඊට පස්සේ යුනිවර්සිටි එකෙන් ඔයාලට තියෙන ඇප්ලිකේෂන් ෆෝම් එක සර්ටිෆයි කරලා ඔයාලගේ ARC එක ඒ වගේම පාස්පෝර්ට් එක ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි සර්ටිෆිකේට්. ඒ කියන්නේ IELTS හරි ටොපික් හරි ඔයාලා ඉදිරිපත් කරන ඔයාලගේ ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි සර්ටිෆිකේට් එක ඒ වගේම ඇකඩමික් ට්‍රාන්ස්ක්‍රිප්ට් එන්රෝල්මන්ට් සර්ටිෆිකේට් එක වගේ ඩොකියුමන්ට්ස් කිහිපයක් තියෙනවා. මෙන්න මේ ඩොකියුමන්ට්ස් ටික කම්ප්ලීට් කරලා තමයි ඔයාලා ඇප්ලයි කරන්න ඕනේ ඔයාලගේ වර්ක් පර්මිට් එකට. ඔයාට මේක හයි කොරියා වෙබ්සයිට් එකෙනුත් ඔයාලට තනියම ඇප්ලයි කරලා වර්ක් පර්මිට් එක ගන්න පුළුවන්. මම යටින් දාන්නම් ඔයාලට වෙබ්සයිට් එක මොකක්ද කියලා. එහෙම නැත්නම් ඔයාලා මේ ඩොකියුමන්ට්ස් ටික කම්ප්ලීට්ලි රෙඩි කරගෙන ඉවර වෙලා ඔයාලගේ යුනිවර්සිටි එකේ ෆොරින් ඇෆෙයාර්ස් සෙන්ටර් එකට ගිහිල්ලා දුන්නාම ඒගොල්ලොත් ඇප්ලයි කරලා ඔයාලට වර්ක් පර්මිට් එක අරන් දෙනවා. මේකට සති 2ක් මාසයක් වගේ කාලයක් ගත වෙනවා. ඊට පස්සේ ඔයාට මේ වර්ක් පර්මිට් එක ආවට පස්සේ තමයි පාර්ට් ටයිම් එක කරන්න පුළුවන්. ඊට පස්සේ හිතන්නකෝ මේ වර්ක් පර්මිට් එක ඇවිල්ලා ඔයාලා පාර්ට් ටයිම් එක කරන ගමන් ඔයාලගේ වර්ක් ප්ලේස් එක ඔයාලා වෙනස් කරනවා. ලොකේෂන් එක වෙනස් කරනවා. එතකොටත් අනිවාර්යෙන් දවස් 15ක් ඇතුළත ඔයාලා එක ඉමිග්‍රේෂන් එකට දැනුම් දීලා පර්මිට් එක අලුත් කරගන්න ඕනේ. ඉතින් දැන් ඔයාලා බලන් ඉන්න ප්‍රශ්නේ තමයි ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පාර්ට් ටයිම් කරලා ඔයාලට කීයක් විතර earn කරගන්න පුළුවන්ද? ඒකෙන් ඔයාලගේ expenses cover කරගන්න පුළුවන්ද කියලා. පාර්ට් ටයිම් කරලා ඔයාලට අවමය මාන 150ක් 180ක් වගේ earn කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් ලක්ෂ 3ක් 3.5ක් වගේ ඔයාලට earn කරන්න පුළුවන්. ඒකෙන් ඔයාලගේ යුනිවර්සිටි ෆී එක, living cost එක වගේ expenses cover කරගන්න පුළුවන්. උනත් කැන්සල් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ නිසා හරියටම ඔයාලා පාර්ට් ටයිම් කරන්න කලින් ඉමිග්‍රේෂන් එකෙන් අප්‍රූවල් එක අරගෙන ලීගලිම පාර්ට් ටයිම් කරන්න බලන්න. මොකද ඔයාලට රජයෙන් ක්ලියර්ලි පාර්ට් ටයිම් කරන්න පර්මිෂන් දීලා තියෙනවා. ඔයාලට වර්කින් අවර්ස් ගන්නක් allow කරලා තියෙනවා. ඒ නිසා ඔයාලා ලීගල් විදිහටම පාර්ට් ටයිම් කරන්න බලන්න. එහෙම නැත්තම් ඔයාලා වීසා මාරු කරන්න යනකොට හරි මොකකදී හරි ඔයාලට පොඩි ඉෂුව එකක් රිස්ක් එකක් එන්න පුළුවන්. මෙතෙන්ද ඔයාලට මොකක් හරි ආපහු දඩයක් එවන්න වෙයිද? එහෙම නැත්තම් ඔයාලා දන්නවා අපි වීසා මාරු කරන්න යනකොට මෙහෙම මාකින් ෂෙඩියුල් එකක් තියෙනවා. මේකෙදි අපි මොනාහරි වැරද්දකට අපි අහුවෙලා තිබුණොත් එහෙම එතෙන්දි අපෙන් ලකුණු අඩු කරනවා. අන්න ඒ වගේ දිගින් දිගටම අපෙන් ලකුණු අඩු වෙන්න පුළුවන්, දඩ ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන්. ලොකුම දේ තමයි වීසා උනත් කැන්සල් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා කොරියාවට ස්ටුඩන්ට් කෙනෙක් විදියට ආවහම හොඳට හොයලා බලලා ඉමිග්‍රේෂන් එකෙන් පර්මිෂන් එක අරගෙන වර්ක් පර්මිට් එක ඔයාගේ අතට අරගෙන ලීගලිම පාර්ට් ටයිම් කරන්න බලන්න. ඉතින් මම කියන්න ඕනේ අද මම මේ vlog එකෙන් කිව්වේ ඔයාලා කොරියාවට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආවොත් එහෙම කොහොමද ලීගලි පාර්ට් ටයිම් කරන්න කියලා. ඉල්ලීගල් විදිහට කරොත් ඔයාලට මොකක්ද සිද්ධ වෙන්නේ කියලාත් මම කිව්වා. හැබැයි එහෙමයි කියලා ඉල්ලීගල් විදිහට පාර්ට් ටයිම් කරන අය නැතුව නෙවෙයි ඕන තරම් කට්ටිය ඉන්නවා. ඔයාලට ඔයාලගේ වීසා එකට රිස්ක් එකක් නැතුව ඔයාලගේ ටාගට්ස් නිදහසේ ඔයාලගේ ඔළුව නිදහසේ අචීව් කරගන්න පුළුවන්. කිසිම මානසික පීඩනයක් නැතුව ඔයාලට ඔයාලගේ ටාගට්ස් වලට යන්න නම් රිස්ක් එකක් අරගෙන අපි වැඩක් කරන්න ඕනේ නෑනේ. ඒ නිසා ඔයාලා ඇවිල්ලා ලීගල් විදිහටම පාර්ට් ටයිම් වලට ඇප්ලයි කරලා වර්ක් පර්මිට් එක අරගෙන කොහොමද පාර්ට් ටයිම් කරන්න කියලා තමයි අද vlog එකෙන් මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඔයාලට මොනවාම ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ආපහු මේ වගේ vlog එකකින් ඔයාලට ඒ ප්‍රශ්න වලට උත්තර අරගෙන එන්න.